හෙලෝ කොහොමද ඔයාලට මම අද ඔයාලව එක්කන් යන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රකට ලේඛකයෙකු වන මාටින් වික්‍රමසිංහ මහතාගේ උපන්ගම වන කොග්ගලේ පිහිටි මාටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරයට. මෙම කෞතුකාගාරය 1981 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජන ජීවිතය, සංස්කෘතිය සහ සම්ප්‍රදායන් අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීම මෙහි ප්‍රධාන අරමුණ. ඒ වාගේම මාටින් වික්‍රමසිංහ මහතාගේ ජීවිතය හා සාහිත්‍ය කෘති පිළිබඳ තොරතුරු, ඡායාරූප, ලේඛන සහ ඔහු භාවිතා කළ භාණ්ඩද මෙහි ප්‍රදර්ශනය කර තිබෙනවා. ඔහු ශ්‍රී ලාංකීය සාහිත්‍යයට කළ විශිෂ්ට දායකත්වය පිළිබඳ තවත් බොහෝ දේ මෙහිදී ඉගෙන ගැනීමට හැකියාව ලැබෙනවා. කෞතුකාගාරය වටා ඇති හරිත උද්‍යානය සහ නිස්කලංක පරිසරය මෙම ස්ථානයට තවත් විශේෂ සුන්දරත්වයක් එක් කරනවා කියලයි මට නම් හිතෙන්නේ. ඉතිහාසය, සංස්කෘතිය සහ සාහිත්‍යයට ආදරය කරන හැම කෙනෙක්ම මෙය නැරඹිය යුතුම ස්ථානයක්. ඔයාලත් කොග්ගල ප්‍රදේශයට එනවා නම් මාටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය නරඹන්න අමතක කරන්න එපා. මම කෞතුකාගාරය බලලා ලබාගත් අත්දැකීම ඔයාලත් එක්ක චූටි වීඩියෝ එකකින් බෙදා ගන්න හිතුවා. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.